තම දරුවන් සහ බිරිඳ නිවස තුළ සිටියදී නිවසට ගිනි තැබීමට උත්සාහ කළ පුද්ගලයෙක් වැළැක්වීමට ගිය පිරිසක් අතරින් අයෙක් ගින්නට හසු වී පිළිසුම් තුවාල ලැබූ පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. නිවසට ගිනි තැබීමට උත්සාහ කළ පුද්ගලයාද ගින්නෙන් තුවාල ලබා ඇති අතර මේ වන විට මාවනැල්ල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාපනැල්ල බොරුත්තවල බුණුපිටිය ප්‍රදේශීය පුද්ගලයෙකු තම දරුවන් සිව්දෙනා සහ බිරිඳ නිවසේ සිටියදී නිවසට ගිනි තැබීමට තැත් කළ අයුරුයි. ඊයේ රාත්‍රියේ මේ පුද්ගලයා තම දරුවන් සිව්දෙනා සහ බිරිඳ නිවසේ සිටින අතරතුර බීමත්ව නිවසට ගොස් කලහකාරීව බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන නිවසට ගිනි තැබීමට උත්සාහ කර තිබෙනවා. එහිදී අසල්වැසියන් පිරිසක් එක්ව එය ව්‍යාර්ථ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ඇතිවුණේ මෙවන් තත්ත්වයක්. සැකකරුද ගින්නෙන් පිළිසුම් තුවාල ලබා මාපනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෑගල්ල මහරෝහලට මාරු කර යවනු අතර ඔහු මේ වන විට මාපනැල්ල පොලිස් අත්අඩංගුවේ පසුවෙමින් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. නිවසයන් බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාද පිළිසුම් තුවාල ලබා තිබෙනවා. බීමත්ව නිවසට පැමිණ නිරන්තරයෙන් පවුල් ආරවුල් ඇති කර ගනිමින් ප්‍රචණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් බිරිඳ පොලිසියට කර ඇති පැමිණිල්ලක් අනුව මොහු නිවසට පැමිණීම වළක්වාලමින් මාපනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක්ද පවතින බව වාර්තා වන බව.